අයිබෝවන් ළමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ උසස් පෙළ මීඩියා කරන ළමයින්ට උසස් පෙළ සංවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂයේ පළවෙනි පාඩම තමයි සංවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය කියන පාඩම. එතකොට මේ පාඩම ගත්තොත් අපිට මේ පාඩමෙන් අපේ උසස් පෙළ විභාගයට එන්න පුළුවන් රචනා ප්‍රශ්න සාමාන්‍යයෙන් 4ක් විතර තියෙනවා. මේ 4න් අද අපි කතා කරනවා පළවෙනි ප්‍රශ්නේ කොහොමද අපි ලකුණු 16ක රචනා ප්‍රශ්නයකට උත්තරයක් හදාගන්නේ කියලා. හරිද? හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා පේපර් එකේ අපිට රචනා ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්නයක සාමාන්‍යයෙන් ප්‍රධාන ප්‍රශ්නයක් යටතේ තියෙනවා තව ප්‍රශ්න 4ක්. ඒ ප්‍රශ්න පළවෙනි එකට ලකුණු 4යි, දෙවෙනි එකට 8යි, තුන්වෙනි එකට 12යි, හතරවෙනි එකට 16ක් හම්බ වෙනවානේ. එතකොට අපි කතා කරන්නේ ලකුණු 16ක රචනා ප්‍රශ්නයක් ආවොත් කොහොමද උත්තරයක් හදාගන්නේ කියන එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඊට වඩා අඩු ප්‍රමාණයක් ආවත් උත්තරේ හදාගන්න. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ලකුණු 16ක ප්‍රශ්නයක් කොයි විදිහටද උත්තරයක් හදාගන්නේ කියන එක කතා කරන්නේ. හරි. මම මුලින්ම කතා කරන ප්‍රශ්න තමයි සංවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය කියන පාඩමේ සංවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් විදිහට වර්ධනය වෙන්න බලපාපු හේතු 4ක් විස්තර කරන්න කියලා අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් ලකුණු 16කට. එතකොට ඒ වගේ ප්‍රශ්නකදී අපිට ලියන්න පුළුවන් අපි ටයිම් එක ගොඩක්ම වැදගත්. ටයිම් එක ගොඩක්ම වැදගත් වෙනවා මේ වගේ ප්‍රශ්නකදී. අපිට ඉක්මනට ලියන්න ඕනේ, උත්තරේ ගලප ගන්න ඕනේ. ඒ විදිහට අපි ඉක්මනට උත්තරේ හදා ගන්න ඕනේ. මේකට කොයි වගේ දේවල්ද දා ගන්න ඕනේ, උත්තරේ හදා ගන්න ඕනේ කොයි විදිහටද කියන එක. හරි. මුලින්ම මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට පුළුවන් පොඩි හැඳින්වීමක් කරන්න. ලොකුවට හැඳින්වීම කරන්න යන්න එපා මේකෙදි. මොකද අපිට වැදගත් වෙන්නේ අවශ්‍ය අන්තර්ගත උත්තරේ විතරමයි. හරිද? ලොකුවට හැඳින්වීම කරන්න යන්න එපා. නමුත් ප්‍රශ්නෙට අර ඒ කියන්නේ ප්‍රශ්නේ පටන් ගන්න එක පාටම උත්තරේ ලියනවට වඩා ලස්සනයි ප්‍රශ්නයක් උත්තරේ ලියනකොට ලියන්න පුළුවන් අපිට. සංවේදනය කියලා කියන්නේ අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියක්. සංවේදනය කියන එකේ සරලම අදහස තමයි අදහස් හැඟීම් දැනුම වගේ දේවල් බෙදා හදා ගන්න එක. උමාරු කරගන්න එකනේ. එහෙම කියලා අපි සරලවම එහෙම ලියලා ඊට පස්සේ අපිට කියන්න පුළුවන් සංවේදනය ශාස්ත්‍රීය විෂයක් විදිහට ආරම්භ වෙන්නේ 20 වන සියවස මුල් භාගයේදී. එතකොට 20 වන සියවස මුල් භාගයේදී ශාස්ත්‍රීය විෂයක් විදිහට අධ්‍යයනය කරන්න බලපාපු හේතු තමයි කියලා අපිට පුළුවන් හේතු 4 ලියන්න. හරිද? දැන් අපිට තියෙන ලකුණු 16ක ප්‍රශ්නයක්නේ. එතකොට ලකුණු 16ක ප්‍රශ්නයක් නිසා අපිට පුළුවන් අපි වෙන වෙනම කාරණා 4 ලියන්න ඕනේ. 4 ලියලා ඊට පස්සේ පළවෙනි එක තමයි කාර්මික විප්ලවය, දෙවෙනි එක තමයි එතකොට පළවෙනි සහ දෙවන ලෝක යුද්ධය. ඊට පස්සේ තුන්වෙනි එක අපිට ලියන්න පුළුවන් සංවේදනය කියන්නේ මාධ්‍ය හිමිකාරීත්වය සහ දේශපාලඥයන් විසින් තමන්ගේ වාණිජ අරමුණු සහ දේශපාලන අරමුණු වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතා කිරීම, යොදා ගැනීම. තුන්වෙනි එක විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට හතරවෙනි එක විදිහට ගන්න පුළුවන් සංවේදනය හා සම්බන්ධ විද්‍යුතුන් විසින් සිදු කරන ලද පර්යේෂණ. හරිද? මේ විදිහට අපිට උත්තරේට කරුණු 4 මුලින්ම ලියන්න ඕනේ. හරිද? මුලින්ම කරුණු 4 ලියලා ඊට පස්සේ ආයෙත් අපි කරුණු 4 වෙන වෙනම අරගෙන ආයෙත් අපි විස්තර කරන්න ඕනේ. මොකද එක පොයින්ට් එකකට අපිට ලකුණු 4ක් හම්බ වෙනවා. එතකොට ඒක විස්තර කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ තැනකදී අවම ඔයගොල්ලන්ට ලියන්න ඕනේ අවම පිටු භාගයක් වගේ ලියන්න වෙනවා. අවම උපරිම ඔයගොල්ලන්ට කැමති තරමක් ලියන්න පුළුවන්. ටයිම් එක බැලන්ස් කරගෙන හැබැයි. හරිද? හරි. එතකොට දැන් මේ වගේ ඊට පස්සේ අපි උත්තරේට අර කරුණු 4 ලියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කරුණු 4 ආයි වෙනම අරගෙන තමයි මේක විස්තර කරන්න ඕනේ. හරිද? හරි. ඒ කියන්නේ අපි දැන් කියවනේ පළවෙනි කාරණාව තමයි කාර්මික විප්ලවය. අපි ආයෙත් කාර්මික විප්ලවය කියලා මාතෘකාව ලියුවා. මාතෘකාව ලියලා ඉවර වෙලා කාර්මික විප්ලවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕනේ, විස්තර කරන්න ඕනේ. හරිද? කාර්මික විප්ලවය කියන්නේ මොකක්ද එතකොට? සාමාන්‍යයෙන් අපි කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිසා විසින් ඒ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ අතින් පයින් සිදු කරපු ඒ කියන්නේ තමන්ගේ
භාවිතා කරලා නැත්නම් මේ මිනිස් ශ්‍රමය භාවිතා කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ වීම නේ ආරම්භ කිරීම 18 වෙනි සියවසේ ඒ විදිහට තමයි කාර්මික විප්ලවය කියන එක ආරම්භ වෙලා කාර්මික විප්ලවය කියන්නේ එතකොට ওই විදිහ කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කාර්මික විප්ලවය නිසා සියලුම ක්ෂේත්‍රවල සංවර්ධනයක් සිද්ධ වෙනවා නේ. සියලුම ක්ෂේත්‍රවල කියන්නේ උදාහරණ විදිහට ප්‍රවාහන ක්ෂේත්‍රය, කෘෂිකාර්මික ක්ෂේත්‍රය, ඒ වගේම අපි කතා කරන මේ sannivedana ක්ෂේත්‍රයේ පුළුල් විදිහට වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට කාර්මික විප්ලවය සිද්ධ වෙන්න කලින් කොයි විදිහට අපි sannivedanaya කියන දේ කරගත්ත කිව්වොත් අපිට කියන්න පුළුවන් පරවියන් මේ මාර්ගයෙන් අපි තොරතුරු පණිවිඩ හොමාරු කරගත්තා. අඬබෙර වගේ ඒවා පාවිච්චි කරා. ඒ වගේ දේවල් කරා. හැබැයි මේකෙන් පස්සේ අපිට විවිධ sannivedana උපකරණ නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවානේ. ඒ වගේ දේවල් අලුතෙන් මේ නිපදවන්න පටන් ගන්නවා. එතකොට ඒ දේවල් කාර්මික විප්ලවයෙන් පස්සේ තමයි සිද්ධ වෙන්නේ. අපිට ඕන කාර්මික විප්ලවයෙන් පස්සේ sannivedanaya හා සම්බන්ධව නිෂ්පාදනය කරපු වෙච්ච දේවල් එතකොට මේ ඒ වගේ අර නිපදවපු භාණ්ඩ මොනවා හරි ඒව ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට 1840 දී පෙනී තැපැල් සේවය ආරම්භ වුණා කියලා කියන්න පුළුවන්. එතකොට ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය හොයාගත්ත එක, ඊට පස්සේ මාකෝනි ගුවන්විදුලිය හොයාගත්ත එක, ජෝන් ලොගිවියර් රූපවාහිනිය හොයාගත්ත ඒ වගේ පොයින්ට් ටිකක් අපිට දාන්න පුළුවන්. ඒක වටිනවා. මොකද උත්තරේ එතකොට අපිට ටිකක් වැඩිපුර ලියවන පොයින්ට්ස් විදිහට අර විදිහට ලියුවොත් එතකොට මේ විදිහට ආපු මේ උපකරණ හින්දා මේව ජනතාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ජනතාව ඒව පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ජනතාවට ලොකු අවබෝධයක් නැහැ මේව ගැන. මොකද කාර්මික විප්ලවයට කලින් මිනිස්සු ජීවත් විදිහ නෙවෙයි උන විදිහ එකපාරම වෙනස් වීමකට ලක් වෙනවානේ. ඒතර මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේව පාවිච්චි කරන්නේ කොහොමද, මේවයි යහපත් විදිහ, යහපත් දේවල් මොනවාද, අයහපත් දේවල් මොනවාද කියන එක ගැන ජනතාවට අයිඩියා එකක් නැහැ. එතකොට එහෙම අදහසක් නැති නිසා ජනතාවට ඒව ගැන අවබෝධයක්, ඒ කියන්නේ මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද, මේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් දෙන්න උවමනා වෙනවා. එතකොට එහෙම උවමනා වෙන හින්දා ආරම්භ වෙනවා මේ ශාස්ත්‍රීය විදියට කියන්නේ sannivedana හා සම්බන්ධව ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන්න ආරම්භ වෙන මේක එක හේතුවක් වෙනවා. හරි. පළවෙනි පොයින්ට් එක ඉවරයි. ඊට පස්සේ දෙවෙනි එක. දෙවෙනි එකේ අපි කතා කරේ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ ගැනනේ. එතකොට පළවෙනි ලෝක යුද්ධය ගැන කතා කරොත් අපිට ලියන්න ලොකුවට ලෝක යුද්ධය ගැන විස්තර කරන්න දෙයක් නැහැ. පළවෙනි ලෝක යුද්ධය සිද්ධ වෙන්නේ 1914-18 කාලයේදී යුරෝපයෙන් ආරම්භ වෙලා ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා කියලා කියන්න පුළුවන්. දෙවෙනි ලෝක යුද්ධය 1939-45 කාලයේදී ආරම්භ වෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? එහෙම ආරම්භ වුණා. එතකොට මේ යුද්ධ තොරතුරු, ඒ කියන්නේ යුද්ධ කාලේදී යුද්ධ තොරතුරු හොමාරු කරගන්න මේ sannivedana, දැන් කාර්මික විප්ලවයෙන් පස්සේ ආපු sannivedana උපකරණ පාවිච්චි කරනවා යුද්ධ තොරතුරු හොමාරු කරගන්න. කියන්නේ ගුවන්විදුලි තරංග භාවිතා කරලා යුද්ධ තොරතුරු හොමාරු කරගන්න ඒ වගේ මාධ්‍යයන් පාවිච්චි කරනවා. එතකොට මේ පාවිච්චි කරපුවා ලෝක යුද්ධ අවසන් වුණාට පස්සේ මේ විදිහට පාවිච්චි කරපු මාධ්‍යයන් ජනතාවගේ විනෝදාස්වාදය සඳහා යොදා ගන්නවා. හරිද? එතකොට ජනතාවගේ විනෝදාස්වාදය සඳහා මේවා යොදා ගන්නකොට මාධ්‍ය හරහා ගොඩක් වෙලාවට ත්‍රාසය, භීතිය, ලිංගිකත්වය වගේ ගොඩක් විදහා දක්වන දේවල් තමයි සංදේශ තමයි ඉදිරිපත් කරන්නේ. හරිද? එතකොට මේ දේවල් වලට ජනතාව ගොඩාක් අර ඇලෙනවා, ගැලෙනවා, මේ දේවල් ගන්න උත්සාහ කරනවා. මොකද ලිංගිකත්වය වගේ දේවල් ගොඩක් ඒ වගේ දේවල් උලුප්පලා පෙන්වන දේවල් තමයි ගොඩක් වෙලාවට නාට්‍ය, චිත්‍රපට වගේ දේවල් තමයි පෙන්වන්නේ. ඒතකොට මේව ගැන ජනතාවට ඒ අවබෝධයක් තිබුණ නැහැ. ඒ කියන්නේ මාධ්‍ය මගින් මවන මායාව මොකක්ද, යථාර්ථය මොකක්ද, ජනතාව ලබා ගන්න ඕන හොඳ දේවල් මොනවාද, නරක දේවල් මොනවාද කියන එක ගැන අවබෝධයක් තිබුණ නැහැ ජනතාවට. මේ හේතුව හින්දා ජනතාවට මේව ගැන අවබෝධයක් ලබා දෙන්න උවමනා වෙනවා. හරිද? ඊට පස්සේ ඕක තමයි දෙවෙනි කාරණාව, දෙවෙනි කරුණ. එතකොට මේ ගැන අවබෝධයක් ලබා දෙන්න උවමනා වෙන හින්දා ජනතාවට මේක ශාස්ත්‍රීය මේ විෂයක් විදිහට අධ්‍යයනය කරන්න ඕනේ කියන එක ඉස්සරහට එනවා. හරිද? ඒක දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනි එක කතා කරොත් දැන් මේ විදිහට කාර්මික විප්ලවය හරහා මාධ්‍ය උපකරණ නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ විදිහට නිර්මාණය වෙච්ච මාධ්‍ය උපකරණ
මාධ්‍ය හිමිකරුවන් මාධ්‍ය ආයතනයක ප්‍රධානම අරමුණ තමයි මාධ්‍ය ආයතනයක ලාභ පරමාර්ථයෙන් තමයි මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මාධ්‍ය ආයතන ඒගොල්ලන්ගේ වාණිජමය අරමුණු ඉෂ්ට කරගන්න මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ වාණිජමය අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ඒගොල්ලෝ විවිධ සංදේශ මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. ඒවා ගොඩක් වෙලාවට යහපත් දේවල් වලටත් වඩා අයහපත් දේවල්. එතකොට මේ වගේ දේවල් ජනතාව ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට අවබෝධයක් නොමැතිකම නිසා ජනතාව මේ දේවල් ගන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට බොරු දේවල් ප්‍රචාරය කරනවා. දේශපාලඥයන්ගේ අරමුණු වෙනුවෙන් මාධ්‍ය පෙනී ඉන්නවා. ඒ කියන්නේ හොරබොරු වංචා කරන දේශපාලකයෝ වුණත් හොඳයි කියන තත්ත්වයටපත් කරන්න මාධ්‍ය උත්සාහ කරනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා ජනතාව ගොඩක් වෙලාවට මේ දේවල් වලට රැවටෙනවා. අන්න ඒ රැවටිලි දේවල් වලින් ජනතාව මුදව ගන්න ඕනි කියලා ජනතාව මුදව ගන්න ඕනි වෙනවා. ඉතින් මේ උවමනාව මත ජනතාවට මේක ශාස්ත්‍රීය ඒ කියන්නේ කොයි විදිහටද අපි මාධ්‍ය පාවිච්චි කරන්න ඕනි? මාධ්‍ය මගින් ඒ කියන්නේ මාධ්‍ය යථාර්ථය මොකක්ද? මුලාව මොකක්ද? ඒ කියන්නේ මාධ්‍යයට මුලා වෙන්නේ නැතුව යථාර්ථය අවබෝධ කරගන්න ජනතාවට උදව්වක් වශයෙන් මේ සංවේදනය කියන එක ශාස්ත්‍රීය විෂයක් විදිහට අධ්‍යයනය කරන්න ඕනි කියන එක ඉස්මතු වෙනවා. හරි. ওই විදිහට අපි දැන් කාරණා තුනක් ගැන කතා කරා. හරිද? එතකොට ওই විදිහට විස්තර කරන්න පුළුවන්. හතරවෙනි කාරණාව ගත්තොත් එimhe සංවේදනය හා සම්බන්ධ විද්වතුන් විසින් සිදු කරපු පර්යේෂණ. සංවේදනය හා සම්බන්ධ විද්වතුන් විසින් කරපු පර්යේෂණ ගැන කතා කරොත් චාල්ස් කුලි, වෝල්ටර් ලිප්මාන්, ජෝන් ඩූයි වගේ විද්වතුන් සංවේදනය හා සම්බන්ධව ගොඩක් ඒගොල්ලෝ හොයනවා, පර්යේෂණ කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කෘතීන් ලියලා තියෙන සංවේදනය හා සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන්න. එතකොට මේ වගේ ගොඩක් වෙලාවට චාල්ස් කුලි, වෝල්ටර් ලිප්මාන්, ජෝන් ඩූවි කියන මේ වගේ විද්වතුන් කෘතීන් සම්පාදනය කරලා ඒගොල්ලන්ගේ සංවේදනය හා සම්බන්ධ අදහස් ඉදිරිපත් කරන්න ඒගොල්ලෝ ඒ උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව දෙවන ලෝක යුද්ධ කාලෙදී ඒ කියන්නේ 1939 1945 වගේ කාලෙදී දෙවන ලෝක යුද්ධ තිබුණු කාලෙදී ඒකාධිපති පාලකෙක් විදිහට හිටපු ඒ කියන්නේ ජර්මනියේ හිටියේ හිට්ලර් ඇඩොල්ෆ් හිට්ලර් මොකද කරන්නේ ජර්මනියේ හිටපු විද්වතුන් පිරිසක් ඇමරිකාවට පළවා හරිනවා. එතකොට ඇමරිකාවට පළවා හැරුමත් එක්ක ඒගොල්ලෝ ඒ විද්වතුන් මොකද කරන්නේ ඇමරිකාවේ කියන්නේ උතුරු ඇමරිකාව කේන්ද්‍ර කරගෙන එහි තියෙන විශ්වවිද්‍යාලවල සංනිවේදන පර්යේෂණයන් කරන්න පටන් ගන්නවා. සංනිවේදනය හා සම්බන්ධව විවිධ පර්යේෂණ කරන්න පටන් ගන්නවා. එතකොට මේ පර්යේෂණත් සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් විදිහට ආරම්භ වෙන්න හේතුවක් වෙනවා. ඔන්න ඔය කරුණු හතර ඔය විදිහට පැහැදිලි වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ කරුණු හතර පැහැදිලි වුණාට පස්සේ විස්තර කරාට පස්සේ අපිට පුළුවන් උත්තරේ සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට අපිට උත්තරේ තියන්න බෑනේ. අපි උත්තරේ හරි ලස්සන උත්තරයක් හදා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ලකුණු ඔක්කොම ගන්න පුළුවන් වෙන්නේ නේද? උත්තරේ ලස්සන වෙන්නම් අපිට අන්තිමට ලියන්න පුළුවන්. ඉහත සඳහන් කරපු ආකාරයට සංනිවේදනය ශාස්ත්‍රීය විෂයක් විදිහට ආරම්භ වෙන්නේ 20 වෙනි සියවස මුල් භාගයේදී ශාස්ත්‍රීය විෂයක් විදිහට ආරම්භ වෙන්න මෙන්න මේ ඉහත සඳහන් කරපු කාරණා ටික. ඒ කියන්නේ අපි සඳහන් කරපු කාරණා ටික තියෙනවානේ. කාර්මික විප්ලවය, පළවෙනි සහ දෙවන ලෝක යුද්ධ, ඊට පස්සේ ජනමාධ්‍ය හිමිකාරීත්වය සහ දේශපාලඥයන් විසින් ඔවුන්ගේ වාණිජමය දේශපාලනමය කාරණා ඉටු කර ගැනීමට ජනමාධ්‍ය යොදා ගැනීම සහ අවසාන කාරණාව තමයි සංනිවේදනය හා සම්බන්ධව ඒ කියන්නේ විද්වතුන් විසින් විවිධ පර්යේෂණ සිදු කිරීම කියන මෙන්න මේ කාරණා ටික හේතුවක් වුණා කියලා අපිට උත්තරේ අවසාන කරන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි උසස් පෙළ මීඩියා පළවෙනි පාඩම වෙන. ඒ කියන්නේ සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය කියන මේ පාඩමේ පළවෙනි රචනා ප්‍රශ්නය ওই විදිහට තමයි අපිට ලියා ගන්න පුළුවන්. ওই විදිහට තමයි සඳහන් කරන්න පුළුවන්. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් උත්තරයක් ලියනකොට ওই විදිහට මුලින් හැඳින්වීමක් දාන්න පුළුවන් නම් ගොඩක් වැදගත්. හැබැයි හැඳින්වීම වලදීත් හොඳට මතක තියාගන්න ඕනි කරුණ තමයි ලොකුවට මේක අපි සංනිවේදනය කියන්නේ මේකයි කියලා ලොකුවට අපි හැඳින්වීමක් කරන්නේ නැහැ. හරිම සරලව පොඩි
පොයින්ට් එකක් ලිව්වනම් ඇති. ඒක හැඳින්වීමක් වගේ. ඒ කියන්නේ එක පාටම ප්‍රශ්න ලියනවට වඩා ඒක ලස්සනයි. ටයිම් එක තියෙනවා නම් ඒ ටයිම් එක තියෙනවා නම් විතරක්. එහෙම නැත්නම් මේක අර ටයිම් එක බැලන්ස් කරගන්න බැරි කෙනෙක් නම් එකපාරම පොයින්ට් එක ලිව්වත් කමක් නැහැ. අර විදිහට ලියනවා නම් හරිම ලස්සනයි උත්තරේ. එතකොට ලකුණු අඩු කරන්න බෑ කොයිම වෙලාවකවත්. ඉතින් ওই විදිහට තමයි අපි රචනා ප්‍රශ්නයකට උත්තරය හදාගන්න ඕනේ. හරි. ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම් තවත් රචනා ප්‍රශ්නයක් කොයි විදිහටද ලියාගන්නේ කියන එක. බයි.